අද දින සුබ මොහොතින් කඩුවෙල මහනගර සභාව වෙනුවෙන් නාම යෝජනා බාර දීම අපි සිද්ධ කරා මමත් මගේ කණ්ඩායමත්. ඒ වගේ තමයි උගත් බුද්ධිමත් දක්ෂ කණ්ඩායමක් මේ කණ්ඩායමේ ඉන්නවා. ඉතින් මම විශ්වාස කරනවා මෙවර කඩුවෙල මහනගර සභාව අපි ඉහළ ජයග්‍රහණයක් කරන්න අපිට පුළුවන් වේවි කියලා. මේ මැතිවරණයේදී ඔබ තෝරාගත යුත්තේ ගමේ ඔබේ හිතවතා. මට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට මෙවර මහනගර සභාවේ ජයග්‍රහණය හම්බ වෙයි කියලා. නගරාධිපති අපේක්ෂකව නම් කළද තියෙන්නේ කඩුවෙල? තාම එහෙම නෙවෙයි කණ්ඩායම් නායකයෙක් ඉන්නවා. මගේ බලාපොරොත්තුව තියෙන්නේ මම කියන්නේ නවකයෙක් හෝ වේවා ඕනෑම දක්ෂයෙක් වේවා එහෙම නැත්නම් පරණ කෙනෙක් හෝ වේවා හොඳම දක්ෂයාට මම හැම වෙලාවෙම හරි සාධාරණව තීරණ ගන්න කෙනෙක්. මෙතන හොඳ දක්ෂ හැමෝම ඉන්නේ මෙතන හොඳම දක්ෂයෝ ටික. දක්ෂයා නියමිත තැනට එයි කියලා මම විශ්වාස කරනවා. අපිට මුලින් ආරංචි ආවේ නම් එරාන් මැතිතුමා කියලා එතුමා දැන් අකමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. දැන් නම් කවුද කියලා අපි දන්නෙත් නැහැ ඇත්තටම. මම හිතන්නේ සිකුරාදද කොහෙද කියන කතාවක් කිව්වා. කොළඹ සංවිධායකවරු දන්නෙත් නැද්ද? මම නම් දැනට දාන කෙනා. ඇත්තටම මම අවංගවම දන්නේ නැහැ. අපිට එහෙම කිව්වෙත් නැහැ. කවුද එහෙම ආරංචියක් නැහැ කවුද කියලා. කචල් වැඩි නේද? නෑ එහෙම කචල් එකක් නෑ. මං හිතන්නේ අර දක්ෂයෝ කීප දෙනෙක් ඉන්න නිසා කාටද දෙන්නේ කියලා තෝරගන්න බැරිව ඉන්නවද දන්නේ නැහැ. අපිට ආරංචි ආව නම් දෙකක් තුනක්. හැබැයි අපි දන්නේ ස්ථිර වශයෙන් කවුද නම් කරන්න කියන එක. MPP එකෙන් දාපු අපේක්ෂිකාවට බය වෙලාද සමගිය දැන් ආයේ මේ වෙනස් එරාන් මැතිතුමා බෑකුවේ පාර? නෑ එරාන් මැතිතුමා තමයි ඇත්තටම උතන හොඳම දක්ෂයෙක්ට ඉන්නේ. එතුමාට ඉතින් යම් පෞද්ගලික හේතු නැතු එතුමා අභියෝග වලට බය කෙනෙක් නෙවෙයි. NPP එකෙන් දාලා තියෙන මේ කාන්තා අපේක්ෂිකාවත් දක්ෂ කාන්තාවක්. ඉතින් ඔවුන්ගේ පැත්තෙන් ඉන්න හොඳ දක්ෂයෙක් ඔවුන් දාලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා පසුගිය ජනාධිපතිවරණයේ රටේ ජනතාව විශාල බලාපොරොත්තු තියාගෙන වර්තමාන ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. පාර්ලිමේන්තු මැතිවරණයත් එහෙමයි. 3න් 2කුත් දුන්නා. මම දැක්කා නගරාධිපතිතුමියට ඉදිරිපත් වෙන අපේක්ෂකතුමිය කියනවා අපිට දැන් ගමෙන් බලයක් දෙන්න. අනික එක දැන් අපිට පැහැදිලිව පේනවා NPP ආණ්ඩුවට ගිය සැරේ මැතිවරණ දෙකටම ඡන්දෙ දීපු කට්ටිය. මේ හැමෝම ගමේ ඇවිදින අපේ අපේක්ෂකතුන් ඉන්නේ. දැන් කියනවා අපිට වැරදුනා කියලා. ඉතින් ඒ හින්දා ගමේ ඡන්දයට අනිවාර්යෙන් NPP එකට අනතුරු ඇඟවීමක් මේ වෙලාවේ පේන්න තියෙනවා කියලා මම හිතනවා.